සිකු අංක 2 මේක ළමයි 2011 නිව් සිලබස් එකේ 30 වෙනි ප්‍රශ්නය පරිපතය බලන්න මම මේ ප්‍රශ්නේ පොඩි නිවැරදි කිරීමක් කරා අර තිබ්බ ටියුට් එකේ කෝෂයේ පොඩි වැරද්දක් තිබ්බා මම මේකෙදි හරියට අඳින්නම් ඔබ රූපය දිහා බලලා ඒක නිවැරදි කරගන්න ටියුට් එකේ තිබ්බ 5 වෙනි උත්තරෙත් පොඩි වැරද්දක් තිබ්බා මම ඒකත් නිවැරදි කරා 5 වෙනි උත්තරේ හරිද හරි මෙන්න මෙතන කෝෂය මෙහෙම වෙන්න ඕන මේක v මේක v මෙතන r මෙතන r මෙතන r මෙතන r හරිද මෙතනත් r මෙතනත් r කොහමද තියෙන්නේ උතර මේකේ ධාරාවන් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා මෙතන i6 ලු මේක i5 ලු මේක i2 ලු මේක i1 ලු ඊට පස්සේ මෙතනදී i3 ලු මේක i4 ලු හරිද i1 i2 i3 i4 i5 i6 කියලා ධාරා හයක් තියෙනවා ඊට පස්සේ මම මෙතනදී පරිපතය ටිකක් සරල කරගන්න බලනවා මෙන්න මෙතනදී මේක මම p ලක්ෂය කියලා ගත්තොත් මෙතනත් p නේ අපිට එතනින් තේරුම් ගන්න පුළුවන් මෙතනදී මේ ප්‍රතිරෝධක ශ්‍රේණිගතයි මේ දෙන්න ශ්‍රේණිගතයි මේ දෙන්න ශ්‍රේණිගතයි නම් මට මේ පරිපතය මෙහෙම සරල කරගන්න පුළුවන් නේ මෙහෙම සරල කරගන්න පුළුවන් නේ මෙතනට මම දානවා 2r නේ මෙතනට මම දානවා නැවත 2r ඒ කොහොමද මෙයයි මෙයයි මෙන්න මෙතන මම p ලක්ෂය ඔහම තියෙද්දි මෙතනින් පල්ලෙහායින් සම්බන්ධ කරන අර කලින් ගානේ වගේම අපි කලින් MCQ එකේ කරේ ඒ වැඩේම මෙතනටත් කරනවා කොහම එනවනේ එතකොට මෙතනත් 2r එතකොට ළමයි මෙතන ගලාගෙන යන i1 i2 තමයි මේ පැත්තට යන i1 හා මෙතනින් i3 මේට යනවනේ එතකොට i2 සමාන වෙන්නේ i1 ධන i3 ට ඒක අපි වෙනම ඔහම සඳහන් කරලා තියාගමු මොකද මම මේ අඳපු රූපේ i2 වල ලකුණු කරන්න තැනක් නැහැ. හරි. එහෙනම් මෙයා හරහා ගලන ධාරාව i4 මෙයා හරහා ගලන ධාරාව i1 මෙයා හරහා ගලන ධාරාව i3. කොහොම? මෙතනින් i4 මෙතන එතකොට i5 මෙතනින් පල්ලෙහාට එන එක i6 මේක v මේක v. අපි කර්චොෆ් නියම දාමු. මුලින්ම මම මෙන්න මේ පරිපතයට මේ දිශාවට කර්චොෆ් නියම දානවා. ඊළඟට මම මේ පරිපතයට මේ දිශාවට කර්චොෆ් නියම දානවා. මේ පරිපතයට අංක 3 කියලා දානවා. මේ පරිපතයට මේ දිශාවට කර්චොෆ් නියම දානවා. MC එක කලින් ඔහොම ලිව්වට අවුලක් නෑ. හරි. ඔතනට වෙනකන් කළා මම දාලා තියෙන 1 2 3 පරිපත වලට කර්චොෆ් නියම දාන්න. 1 2 3 පරිපත වලට කර්චොෆ් නියම දාන්න. ගාන ওই තත්ත්වයට සරල කරගන්න. එතනින් පස්සේ බලමු මොකද්ද කියලා. මේ ටියුට් එකේ තියෙන ගැටලුවේ පස්වෙනි උත්තරේ වෙනස් වෙන්න ඕන i6 සමානයි i1 කියලා. i6 සමානයි i1 කියලා. හරි. එහෙනම් අපි කර්චොෆ් නියම දාමු. අංක 1 පරිපතයට මේ පැත්තට සිග්මා e සමානයි සිග්මා ir දාන්නේ. එහෙනම් මේ මෙතනින් පටන් අරන් ඔහොම යනවා ඍණ v ආපහු ගිහිල්ලා මෙහෙම එනකොට ධන v නේ මේක අපි යන පැත්තට විරුද්ධයි මේක අපි යන පැත්තටම ඔහොම යන්න එහෙනම් එතකොට ඍණ v ධන v සමානයි ir ගුණිතය i4 ගුණ කිරීම 2ir i4 ගුණ කිරීම 2ir හරිද බලන්න
එහෙනම් මේ කෑල්ල බිඳුවක් වෙනවා. එහෙනම් ඒ කෑල්ල බිඳුව නම් i4 වැඩි කිරීම 2r කෙලින්ම i4 සමානයි බිඳුවයි. එහෙනම් පිළිතුරු අංකය 4 කියන එක හරි. නිවැරදි නොවන එකනේ අහන්නේ. සත්‍ය නොවන්නේ මොකක්ද කියලා අහන්න. හරි. ඊට පස්සේ ළමයි අංක 2 පරිපතයට මේ දිශාවට දානවා කර්චොෆ් නියම. සිග්මා E සමානයි සිග්මා IR දාන්න. මේ කියාට පස්සේ අපි යන පැත්තටමයි v ඉන්නේ නම් v i1 ගුණ කිරීම 2r. එහෙනම් i1 සමානයි v බෙදීම 2r. ඒ කොහොම? හරි. ඊට පස්සේ ළමයි අංක 3 පරිපතයට මේ දිශාවට දානවා සිග්මා E සමානයි සිග්මා IR. එහෙනම් මේක යනකොට ළමයි v සමානයි i3 ගුණ කිරීම 2r. එහෙනම් i3 සමානයි v බෙදීම 2r. හරි. දැන් උත්තර ගැන බලමු. මෙතන කර්චොෆ් නියම අනුව මෙතනින් i4 මෙහෙට යනවනේ. i4 මෙහෙට යනවා ඒක බිඳුවයි. i1 මෙහෙට එනවා. එහෙනම් මොකක්ද කියන්න පුළුවන් අපිට? මෙන්න මෙතනට කර්චොෆ්ගේ පළවෙනි නියමය දැම්මොතින් i1 මෙහෙන් එනවා. හරිද? i4 මෙහෙට යනවා i6 මෙහෙට යනවා. මේක බිඳුව නම් i1 සමාන වෙන්න ඕන i6ට. i1 සමානයි i6. ඊට පස්සේ ළමයි මෙතනදී මේක ගත්ත පස්සේ i4 මෙහෙම එනවා ඒක බිඳුවයි. i3 මෙහෙන් එනවා i5 මෙහෙට යනවා. එහෙනම් මෙතන බිඳුවයි. එහෙනම් මෙහෙන් එන එක තමයි උඩට යන්න ඕන. එහෙනම් ඊළඟ එක මොකද්ද? i5 සමානයි i3. අන්න ඒ දෙන්න සමානයි. ඊළඟට මෙතන මං කිව්වා මේ එන එක්කෙනා තමයි කෑලි දෙකට බෙදුනේ. එහෙනම් i2 සමානයි i1 ධන i3. i2 සමානයි i1 ධන i3. සුළු කරන්න i2 සමානයි මෙතනදි ළමයි v බෙදීම 2r ධන v බෙදීම 2r. ඒ කියන්නේ v බෙදීම r. ඊට පස්සේ ළමයි මෙතනදී i1 වලාගේ අපි කලින් හෙව්වානේ. මේක v බෙදීම 2r මේකත් v බෙදීම 2r. ඉතින් ඕව අනුව අපිට ගලප ගන්න පුළුවන් නේද? i1 සමානයි i3 සමානයි i5 සමානයි i6. එතකොට i2 නම් අනිත් කට්ටිය වගේ දෙගුණයයි නේ. මේ ඔක්කොම ටික v බෙදීම 2r. i2 විතරක් v බෙදීම r ට සමානයි. එතකොට මෙතන නිවැරදි නොවන උත්තරේ වෙන්නේ පිළිතුරු අංකය 3 i2 සමානයි බිඳුව කියන එක වැරදි. i2 සමානයි බිඳුව කියලා තියෙන එක වැරදි. පිළිතුර 3 කියන එක. ඉක්මන් කරා. පරිපතය සරල කරලා හිතන්න ඒක දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න එපා. හොඳ? පරිපතය සරල කරලා හිතන්න ඒක දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න එපා.